අපි හැමෝම කැමති ලස්සනට ඉන්න, නිරෝගීව ඉන්න. එහෙම ඉන්න අපි ගොඩක් දේවල් කරනවා. ව්‍යායාම කරනවා, රූපලාවන්‍ය කටයුතු කරනවා, බෙහෙත්, විටමින් ආදිය පාවිච්චි කරනවා. හැබැයි මේ දේවල් වලින් අප බලාපොරොත්තු වෙන විදිහටම ඒ දේ ඉටු කරගන්න ලැබෙන්නේ නේද? ඔයාලා දන්නවද? ඉන්දියාවේ සමහර යෝගීවරු ඉන්නවා අවුරුදු 100 ගණන් ජීවත් වෙන. කිසිම ලෙඩක් නැතුව මානසික සුවයෙන් ඔවුන්ගේ විමුක්තිය කරා ගමන් කරනවා. ඒ යෝගී අභ්‍යාස වලින් ශේෂයක් අද අප අතරටපත් වී තිබෙනවා. ඒවා අපේ ජීවිතයේ සාර්ථකත්වයට බෙහෙවින් උපකාර වෙනවා. කෙනෙක්ට ලස්සන්ට නිරෝගීව ඉන්න ඕනි නම් යෝගී අභ්‍යාසවල නියැලෙන්න සිදු වෙනවා. සටන් කලාවක් කියන්නේ අද සමහර දෙනා හිතාගෙන ඉන්නවා වගේ ඒවා ඉගෙනගෙන තවත් අයෙකුට හිරිහැර කරදර කරන්න පාවිච්චි කරන ක්‍රමවේදයක් එහෙම නෙවෙයි. සටන් කලාව දරුවෙකුගේ ඉවසීම, විනය, ශික්ෂණය වගේ අද සමාජයට අවශ්‍යම ගුණාංග ප්‍රගුණ කර යතකෙහි ඉතාමත් වටිනා ඉගෙනුම් ශිල්පයක්. නිරෝගී දරපරපුරක් නිර්මාණය කරගත හැකි මෙම ශිල්පක්‍රම හරියාකාරව ඉගෙනගෙන රටට වැඩදායී දරුවෙකු වීමට උනන්දු කරවන මෙම අංගය වෙත දැන් අපි යමුමු. යෝගා අභ්‍යාසයන් ජීවිතය නිරෝගීමත් කර ගැනීමට, ලේ ගමනාගමනය පිරිසිදු කර ගැනීමට, එමෙන්ම වඩාත් චිරාත් ආයු කාලයක් තමන්ගේ ජීවිතය ගෙවා ගැනීමට මෙකී වූ යෝගාභ්‍යාසයන් හේතු වේ. ශ්‍රී විනයාලංකාර දහම් පාසලේ අපි තවත් පරපුරකට මෙවැනි වූ යෝගා ව්‍යායාමයන් පුරුදු පුහුණු කර ලබන්නේ තවත් චිරාත් කාලයක් මතු පරපුරක් ආරක්ෂා වීම උදෙසා. කුඩා කාලයේ සිටම මෙවැනි යෝගා ව්‍යායාමයන් අභ්‍යාසයන් දෛනිකව පුරුදු පුහුණු කිරීම තුළින්
මුහුණ පැහැපත්වීම, ශරීරයේ නව්‍යශීලී වීම, ලෙඩ රෝග දුක් පීඩාවලින් වැළකී නිදහස් මනසකින් යුතුව කටයුතු කිරීමට හැකිවීම, සන්ධ්‍යාබාධ ආදී සියලුම රෝගවලට බටහිර වෛද්‍ය ක්‍රමයෙන් නොව ස්වභාවිකවම පිළියම් සෙවීමට හැකිවීම, ආයුර්වේද වෛද්‍ය ක්‍රම ඉන් ඔබ්බට ගොස් හෙළ පුරාණ සිරිත් පිරිත් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට මෙවැනි යෝගා අභ්‍යාසයන් නිතැතින්ම වැදගත් වේ. ප්‍රෞಢ ශ්‍රී ලාංකීය උරුමයන් මතු පරපුරටත් ජනිත කිරීමේලා මෙවැනි වටිනා ව්‍යායාම් තවත් පරපුරකට දායාද කිරීමේලා සිසුමිනිරැස් 2025 මේ වේදිකා මස්තකයේ මෙම අංගය ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරනු ඇති. ජීවිතයේ ඇතිවන ඕනෑම අභියෝගයකදී සූදානම් වී සිටීමට අපට නොහැකි. එවැනි අවස්ථාවල කල්පනාකාරීව අවස්ථානෝචිතව තීන්දුව తీරන ගැනීමට අපිට සිදුවනු ඇත. බෞද්ධානුකූලව තවකෙකුට හිංසා කිරීම පිටු දැක්වුවත් තමාගේ ආරක්ෂාව වෙනුවෙන් ආත්මාරක්ෂාව වෙනුවෙන් තමාට සිදුවන විපත්වලට පියවර ගැනීම තමා සතු වගකීමකි. එකී වගකීමට කරවුර දරමින් ජාතියේ අනාගත අභිවෘද්ධිය උදෙසා ප්‍රතිඵල සම්පන්න මිනිසුන් බිහි කිරීම උදෙසා ශක්තිවන්ත අධ්‍යාත්මිකව වගේම ශාරීරිකව අවස්ථානුකූලව ශක්තිවන්ත මිනිසුන් නිර්මාණය කිරීමේලා ශ්‍රී විනය අලංකාර දහම් පාසල නිර්මාණය කළා වූ මාතා පදනම ඔබ වෙතගෙන එන තවත් විශේෂාංගයක් මෙලෙසින් අත්විඳ ගැනීමට ඔබ සැමට අවස්ථාව ලැබෙන බව ඇති.
පුරුෂයන්ට මෙන්ම කාන්තාවන්ටත් මෙලෙසින් ආත්මාරක්ෂ සටා කලා පුරුදු පුහුණු විය හැකි බව අපි උදාහරණ සහිතව ඔබ හට ප්‍රදර්ශනය කරනු ඇත. මේ සියලුම සටන් කලා මනා පුහුණුවීමක් සහිතව ඔබ වෙත ප්‍රදර්ශනාත්මකව ඉදිරිපත් කරන බව කරුණාවෙන් සලකන්න. ඔබේ නිවසේ මේවා විනෝදය පිණිස සිදු නොකරන ලෙස ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තුතියි.